හරි බලන් ඉන්න. මාර්ග දෙන්නේ නැහැ. හරි ගන්න කව කට්ට. හරි තියන්න කව කට්ටේ යකඩ දුර මෙතනින්. කව කට්ටේ යකඩ දුර මෙතනින් තියන්න. තියලා අරද කව කට්ට දික් කරන්න කව කට්ට දික් කරන්න පැන්සල තියෙන. කව කට්ට පැන්සල පැත්ත දික් කරන්න සාමාන්‍ය මේ වගේ විතර. ඒ කියන්නේ වාගේ දැන් කොටුවක් වගේ දුරට දික් කරා. කොටුවක් වගේ මේ කොටු දිනනවා වගේ පොතේ. ඒ කියන්නේ මේ රූලට වැඩිය කොටුවක් විතර දික් කරන්න. හරිද? දික් කරලා මේක ක්‍රොස් කරන්න මේ C shape එකට ඔන්නම. එකපාරයි ඈ. මේ කොටුවක් අය දික් කරලා මෙතන ඉඳන් C shape එකට වහම ක්‍රොස් කරන්න ඕක. මේ ලයින් එක. කැපුණා. බලන්න දුව ගන්න. ඉරි මහන්න බෑ එකපාරයි ගහන්නේ. මෙහෙම අර මේ අර බට්ට කරගෙන ඔරලෝසු ඒවයි කදින්න බෑ. එකපාරයි ආ. කොහොමද ඩ්‍රෝ කර එකපාරයි. හරි. ඊට පස්සේ මෙහෙම කරන්නේ. ඊට පස්සේ කරන්නේ කව කට්ටේ මෙතන තිබ්බ යකඩ දුඩ අරන් යනවා මෙන්න මේ පොයින්ට් එකට. මෙතෙන්ට. මේ ක්‍රොස් උනේ මෙතන මේ ඊට ක්‍රොස් උනේ. මෙතෙන්ට අරන් යනවා. දිගනම්මන දික් කරන්න ඕනේ ඔහොම තියාගන්න. කැපෙනවා කොහොම. මේම තියලා මේ යට හරියෙන් මේ හරියනොත් ආයෙ C කියලා ක්‍රොස් කරන්න ඕන. යට හරිය. මෙතන මේ යට හරිය. ඔහොම C කියලා ක්‍රොස් කරන්න. හරිද? ඊට පස්සේ මෙතන තිබ්බනේ. මෙතන මම XY දාන්නම්කො පොයින්ට් එක. හරි x පොයින්ට් එකේ තියලා මෙයා ක්‍රොස් කරා මෙතන C අකුරට. ඊට පස්සේ මෙතන තිබ්බ එක්කන අරන් යනවා කාගාවද y ගාවට. කව කට්ට අරන් යනවා y ගාවට. මෙතෙන්ට. මෙතෙන් දැන් කව කට්ට තිබ්බේ. මෙතෙන්ට අරන් කව කට්ට. අර දුර වෙනස් කරන්න එපා. එක දුර අරන් ඉන්නේ ඔක්කොම. ඒකල්ල වෙලා මේ ආපු එක මේ පැත්ත ක්‍රොස් කරනවා. ක්‍රොස් වුණා නේද? ක්‍රොස් වුණා. හරි. දැන් ඔක පැත්තකින් තියන්න. දැන් ගන්න අඩුලයි පැන්සලයි. අඩුලයි පැන්සලයි. හරි දැන් තේරෙනවා මොකද කරන්න තියෙන්නේ කියලා. මොකද කරන්නේ? අඩුලයි හරිද? බලන්න. මේ අඩුල තියෙනවා හරියට මෙන්න මේ ක්‍රොස් වෙන දන් දෙක තියෙන මේ ක්‍රොස් වෙන දන් දෙක තියෙන. ඕක දිගේ කලින් කෙලින් තියෙන අඩුල. මේ පොයින්ට් එකයි මෙන්න මෙතන ක්‍රොස් වෙච්ච එකයි. මෙන්න මෙතනයි. හරියට මෙතන. ඒකල්ලා මේ ලයින් එක දිගේ අඳිනවා ඔහම ක්‍රොස් වෙලා යන්නේ. දිගටම ගන්න. මේක මෙදින් නවත්තන්න එපා. දිගටම කපන් යන්න ගන්න. තේරුණේ නැහැ? තේරුණේ නැහැ? ඇඳලා ඉවරයි. හරි. කාට ප්‍රශ්නයක් තියෙනවද? ඔතන ප්‍රශ්නයක් තියෙනවද මොකක් හරි? ඔතන. මොකද උල? හරි එහෙනම් දුර වෙනස් වෙන්නේ. කෙලින් තියෙන්න ඕනේ. හරිය මැදින් තියෙන්න. කොයි රැද කොහෙද? එහෙනම් මේ ගත්ත මේ පොයින්ට් එක වෙනස් වෙන්නේ නැද මෙතන හරි. දිග වෙනස් වුණා. දිග වෙනස් කළා මම කරේ S එක. අය බලන්න දිග වෙනස් කර. ඕක මග. මේක මකන්න එපා. ආව නේද? ගන්නට. මෙතන එතකොට මෙතෙන්ට අපි කියන්නේ මොකද්ද එතකොට? අංශක 90යි. මෙතන අංශක 90යි. හරිද? තේරෙනවද? අවුල මොකුත් තියනවද? නෑ. මේ ඇන්දේ මොකටද අපි? external point there perpendicular line. බාහිර ලක්ෂයක ඉඳලා ඇන්ද මොකද්ද? අංශක 90ක්. තේරෙනවද? හරි මේ තමයි පළවෙනි එක. ෂුවර්? ඩවුට් එකක් තියෙනවද? නෑ. හරි. මම ඔයාලට මෙහෙම දෙන්නම්. අඳින්න බලන්න මේකට. මේ ලයින් අඳින්න බලන්න එකක්. ආයෙ තමයි මේ ලයින් එක අඳින්න බලන්න එකක්. ඇලේට ගහගන්න මේ ඈ. හරි. ඔය දැන් අඳින්න perpendicular lines දෙයක්.
හරි. අය තමයි මෙතන. අනේ. යන්න. අරවතන අඳින්න බා. ආය තමයි උඩට යක් අඳින්න ඕනේ මේක. කිව්. අඳින්න බන්න ඔය තුනට.